LSD යනු මනෝභ්‍රාන්තිකාරකයකි. මනස වෙනස් කරන රසායනිකයක් වන මෙය ඔබේ මොළය යථාර්ථය හඳුනාගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. එය සාමාන්‍යයෙන් ගනු ලබන්නේ දිව මත තබන කුඩා කඩදාසි කැබලි මගිනි. තවද ඔබ ශරීරගත කරගන්නා ප්‍රමාණය ඊටාම අල්පයයි. එය මනින්නේ ග්‍රෑම් එකකින් මිලියනයකින් පංගුවකිනි. ශරීරගත වූ පසු LSD බැඳෙන්නේ සෙරටොනින් ප්‍රතිග්‍රාහක විශේෂයෙන්ම එකක් 5-HT2A ලෙස හඳුන්වන. එය සංඥානනය සහ මනෝභාවය හැඩගැස්වීමට උපකාරී වේ. බලපෑම ආරම්භ වන්නේ එවිටයි. රටා චලනය වන්නට, වර්ණ වෙනස් වන්නට, ශබ්ද බැබලෙනවා වගේ පෙනෙන්නට ගන්නවා. එය නිකම්බ මායාවන් පෙනෙනවා වැනි දෙයක් නොවේ. එය හරියට යථාර්ථයම හුස්ම ගන්නා වගේ. උච්චතම අවස්ථාවේදී එය පැය ගණනාවන් පැවතිය හැකි. කාලය පිරිබඩ හැඟීම ගිලිහි යනවා. ඔබ කවුද යන හැඟීම එනම් මමයි කියා පවසන ඔබේ මොළයේ කොටස දිය වී යනවා. ඔබට මුළු විශ්වය සමගම සම්බන්ධ වූ බවක් දැනෙන්නට පුළුවන්. දැඩි සතුටක්, බියක් හෝ ඒ දෙකම. හැඟීම් කායිකව දැනෙන්නට ගන්නවා. සංගීතයේ ජීවමාන බවක් දැනෙනවා. අතර ඇති සීමා මායිම්, සිතිවිලි සහ සංවේදනයන් බොඳ වී ගොස් සියල්ල එකම අඛණ්ඩ රැල්ලක් ලෙස දැනේ. ඉන්පසු සැර අඩුවීම ආරම්භ වේ. සෙමින් සංසුන්ව කක්ෂයක සිට ආපසු වෙන්නක් මෙනි. යථාර්ථය පියවරෙන් පියවර නැවත ගොඩනැගී. ඔබට සංසුන් බවක්, මෙනෙහි කරන ස්වභාවයක් හෝ මානසිකව වැය වූ බවක් දැනිය හැකියි. සමහර පුද්ගලයන් එය යලි පිහිටුවීමක් ලෙසත්, තවත් අය මනස අලුතින් සකස් වීමක් ලෙසත් හඳුන්වනවා. LSD ශාරීරිකව ඇබ්බැහි කරවන සුළු නැත. නමුත් එය අනාවැකි කිය නොහැකි. එකම මාත්‍රාව පවා ඔබේ මානසිකත්වයේ සහ පරිසරීය අනුව පරම සැපතක් හෝ බියකුරු සිහිනයක් විය හැකියි. එමෙන්ම මත්වීම අවසන් වී බොහෝ කාලයකට පසුවත් පූර්ව දර්ශන හෝ කාන්සාව ඇති කළ හැකියි. LSD මනස විවෘත කරයි. නමුත් එය සෑම විටම එය වසා දමන්නේ නැහැ. එහි පසුපසින් දොර පිරිසිදුව වැසෙයි. කෙටමින්. කෙටමින් යනු වියුක්ත නිර්වින්දක ද්‍රව්‍යයකි. එය මුලින්ම නිර්මාණය කරුණේ ශල්‍ය කර්ම සඳහායි. අද වන විට කුඩා මාත්‍රාවලින් වෛද්‍ය විද්‍යාත්මකව භාවිතා කරන්නේ විසාදය සඳහා ප්‍රතිකාර කිරීමටයි. නමුත් විනෝදාස්වාදය සඳහා එය ලබා ගන්නේ ශරීරයෙන් බැහැරවීමේ අත්දැකීම් ලබා ගැනීමටයි. එය කුඩු ලෙස නාසයෙන් ආශ්වාස කිරීම හෝ ද්‍රව ලෙස එන්නට කරේ. ඒ සිරුරට ඇතුළු වූ විට කෙටමින් විසින් ග්ලූටමේට් නම් රසායනික වාහකයා අවහිර කරයි. එය ග්ලූටමේට් නම් වන අතර එය ඔබේ මොළයට සංවේදන තොරතුරු සැකසීමට සහ සවිඥානික බව පවත්වා ගැනීමට උදව් වේ. බලපෑම වේගවත්ය. මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝකයේ ඈතින් දැනෙන්නට පටන් ගනී. ශබ්ද යටපත් වී සියල්ල සිහිනයක් වැනිය. මෙහි උච්චතම අවස්ථාවේදී සංඥානනය ගිලිහි යයි. සම්පූර්ණයෙන්ම. ඔබට දැනෙන්න පුරුවන් ඔබ ඔබේ සිරුරට ඉහළින් පාවෙනවා හෝ ඔබේ ජීවිතයේ දෙස ඈත සිට බලා සිටිනවා වැනි හැඟීමක්. මෙය පරිශීලකයින් කේ-හෝල් ලෙස හඳුන්වයි. කාලයේ පිරිබඳ හැඟීම නැති වී යයි. ඔබට ඔබවම පිටතින් පෙනෙන්නට පුළුවන් නැතහොත් සිරුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ බවක් දැනෙන්නට පුළුවන්. මෙය සෑම විටම ප්‍රසන්න නැත. සමහරුන්ට මෙය සාමකාමී. තවත් සමහරුන්ට එය භයානකයි. මෙහි බලපෑම අඩුවන්නට පටන්ගත් විට සිහිය සෙමින් නැවත ලැබෙන අතර පෙනීම පැහැදිලි වේ. කටා කිරීමේ හැකියාව නැවත ලැබේ. නමුත් ලෝකය තවමත් මීදුමෙන් වැසී ඇතිසේ දැනේ. කෙටි කලකට එය ඔබව පුදුම සහගත ලෙස සංසුන් කරයි. හරියට ඔබේ සිතුවිලි ජලයේ යට ගමන් කරනවාක් මෙනි. කෙටමින් සාම්ප්‍රදායිකව ඇබ්බැහි වන සුළු නොවුනත් එය ශරීරයේ එයට ඉක්මනින් හුරුවේ. අධික ලෙස භාවිත කිරීමෙන් මතකයේ පිරිබඳ ගැටලු, මුත්‍රාශයට හානි සිදුවීම සහ මානසික හැඟීම් දැනීම අඩු විය හැක. මේන් ඔබව වේදනාවෙන් මෙන්ම අර්ථවත් බවෙන්ද ඈත් කළ හැක. මේ ශරීරය සහ මනස එකිනෙකින් වෙන් කරන මත්ද්‍රව්‍යයකි.
සමහර විට මේ ඕපියොයිඩ්ස් නිසා ඒවා නැවත කිසිදා සම්පූර්ණයෙන් එක් නොවේ. ඕපියොයිඩ්ස් යනු අබින්මලෙන් නිපදවන හෝ රසායනාගාරවල කෘත්‍රිමව නිපදවන වේදනානාශක වර්ගයකි. මේවා මෝෆීන් හෝ ඔක්සිකොඩෝන් ලෙස වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන නමුත් රහසිගතව මේවා හෙරොයින් හෝ ෆෙන්ටනයිල් ලෙස හඳුන්වයි. මේවා ගිලීමෙන්, දුම්පානයෙන්, නාසයෙන් ඉරීමෙන් හෝ එන්නත් කිරීමෙන් ලබා ගනී. මේ සියල්ල ක්‍රියා කරන්නේ එකම ආකාරයකටයි. ඒවා මොළයේ ඇති ඕපියොයිඩ් ප්‍රතිග්‍රාහක සමග සම්බන්ධ වී සිරුරේ වේදනාව නතර කරමින් ඔබව අසීමිත සතුටක ගිල්වයි. මෙහි ඇරඹුමත් සමග උණුසුමක්, සුව පහසුවක් සහ සහනයක් දැනේ. ගැඹුරු නිශ්චලතාවයක්. එය හරියටම ආරක්ෂාව වගේ. වේදනාව මැකී යයි, පීඩනය පහව යයි, සිරුර ලිහිල් වෙයි. මෙය ක්‍රියාශීලී මත්වීමක් නොවේ. මෙය හරියටම ලොව මෘදුම එතිරිල්ලක් මතට ගිලී යනවා වැනිය. උපරිමයේදී සියල්ල මන්දගාමී වෙයි. හුස්ම ගැනීම නුගැඹුරු වෙයි. ඔබේ හෘද ස්පන්දනය මන්දගාමී වී සිතුවිලි පාවී යයි. එය පරම සුවයකි. නමුත් භයානක ලෙස සිහි මුර්ජා වීමට ආසන්නයි. බොහෝ දෙනෙක් ලුහු බඳින්නේ එම හැඟීමයි. නමුත් සෑම වරකම එය කෙටි වෙයි, දුර්වල වෙයි, ළඟා වීම අපහසු වෙයි. ඉන්පසු එළඹෙන්නේ මත්වීම බැස යන කාලයයි. එය ඊටා දරුණුයි. කාන්සාව, මස්පිඩු වේදනාව, ඔක්කාරය, දහඩය දැමීම, නිින්ද නොයාම. ඔබේ සිරුරේ සෑම ස්නායුවක්ම නැවතත් ඒ මද්ද්‍රව්‍යය ඉල්ලයි. එය විඩ්‍රෝවල් තත්ත්වයයි. එය ඔබට තව තවත් ඕනෑ බව හැඟිවීම පමණක් නොවේ, එය නොමැතිව ජීවිතය දරාගත නොහැකි තත්ත්වයට පත් කරයි. ඕපියොයිඩ්ස් යනු ලොව ඇති වඩාත්ම ඇබ්බැහි කරවන ද්‍රව්‍ය අතරින් එකකි. ඒවා මගින් මොළයේ පැවැත්මේ පද්ධතිය වෙනස් කර මොළයට උගන්වන්නේ මෙම මද්ද්‍රව්‍ය වාතය මෙන්ම අත්‍යවශ්‍ය දෙයක් බවයි. කාලයත් සමග ඒවා දරා ගැනීමේ හැකියාව, අවයව, සබඳතා සෑම දෙයක්ම විනාශ කරයි. එමෙන්ම ආරම්භයේදී ඒවා ලබා දෙන උණුසුම මගින්ම ජීවිතයේ අනෙකුත් සෑම දෙයකින්ම ඇති එම උණුසුම උදුරා ගනී. මෙතැම්පෙටමින් යනු ප්‍රබල උත්තේජකයක්. එනම් රසායනිකයක් මගින් ඔබේ මොළයේ ඩෝපමයින් සහ ඇඩ්‍රනලින් වලින් පුරවා සියල්ල එකවරම බලගන්වයි. මෙය බොහෝ විට දුම්පානය, ගිලීම, නාසයේ නැදීම හෝ එන්නත් මගින් ලබා ගනී. තවද තත්පර කිහිපයකින් එය විදුලි කෙටීමක් මෙන් වදී. බලපෑම ආරම්භ වන විට ශක්තිය පිට අරගලයි. හදවත වේගයෙන් ගැහි, මනස තියුණු වේ සහ සෑම සංවේදනයක්ම උපරිම වේ. ඔබට අවදිමත් බවක්, නැවැත්විය නොහැකි බවක් දැනේ. කතාව වේගවත් වේ. සිතුවිලි වචනවලට වඩා වේගයෙන් ගලා යයි. නිින්ද කොහෙත්ම අවශ්‍ය නැති බව හැඟේ. එහි උච්චතම අවස්ථාවේදී එම ප්‍රබෝධය ඊටා දැඩි වේ. විශ්වාසය ඉමහත් ප්‍රීතියක් බවට පත්වේ. උනන්දුව උමතුවක් බවට පත්වේ. ඔබ සමහර විට මුළු නිවසම පිරිසිදු කිරීමට, පෑ ගණනක් කටා කිරීමට, නැතිනම් හදිස්සියෙන්ම දෛවයේ ලෙස හැඟෙන ඉලක්කයක් හඹා යාමට පෙළඹී. එය පාලනයක් ලෙස දැනුණත් ඔබේ මොළයේහි ඇති මුළු ඩෝපමයින් ප්‍රමාණයම එකවර දවා අවසන් කරයි. ඉන්පසු මත්වීම බැස යන අවස්ථාවේ එළමෙන අතර එය ඊටා කටුකයි. ශක්තිය ගිලිහී යයි. මනස දැඩි විඩාවට, විෂාදයට සහ අහේතුක බියට ඇද වැටේ. ලෝකයේ අඳුරු, මන්දගාමී සහ හිස් බවක් දැනේ. මේ දින ගණනාවක් පැවතිය හැකි රසායනික මත්ගතියකි. මෙත් යනු අතිශයින් නැබ්බෙහි කරවන සුළුයි. සෑම මත්වීමකදීම එම උද්දීපනීය නැවත ලබා ගැනීමට මොළිය හෙඩ ගැසෙන අතර ස්වභාවිකව සතුට ඇති කරන පද්ධතිය විනාශ කර දමයි. කාලයත් සමග එය දැඩි බර අඩුවීමකට මඟ පාදයි. නිින්ද නොයාම, මායාවන් දැකීම සහ මතකය නැතිවීමට හේතු වේ. මෙත් ඔබට අසීමිතයයි හැඟෙන ශක්තියක් ලබා දෙයි. නමුත් ඒ ඔබගේ අනාගතයෙන් සොරකම් කරන ලද්දක් බව පසුව ඔබට වැටහෙයි. සයිලෝසයිබින් මැජික් මෂ්රූම් ලෙස වඩාත් ප්‍රචලිත මෙය ඇතම් දිලීරවල දක්නට ලැබෙන මායාකාරී ද්‍රව්‍යයකි. මෙය අමුවෙන් අනුභව කිරීම, තේ ලෙස පානය කිරීම හෝ කුඩු කර කැප්සියුල් ලෙස භාවිතා කළ හැකි. ශරීරයට ඇතුළු වූ පසු සිරුර විසින් සයිලෝසින් බවට පත් කරන අතර එය මොළයේ සෙරටෝනින් ප්‍රතිග්‍රාහක සමග අන්තර්ක්‍රියා කරයි. එහි බලපෑම පැය භාගයක් ඇතුළත ආරම්භ වේ. ඔබේ ඉන්ද්‍රියන් තියුණු වේ.
විවිධ රටා දිදුලන්නට ගනී. තවද යථාර්ථය සෙලවෙන්නට පටන් ගනී. සිනහව පහසුවෙන් පැන නගින අතර සංගීතය දැනෙන්නට පටන් ගනී. ජීවමානයි. ඔබට එකවරම සියල්ල ගැන අවබෝධ වෙනවා. ඔබේ ශරීරය, හුස්ම, ඔබ අවට ඇති වාතය. උච්චතම අවස්ථාවේදී සංඥානනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වර්ණ ස්පන්දනය වෙනවා. කාලය ඇදෙනවා. ඔබට සොභාදහම, මතකය හෝ හැඟීම් සමග ගැඹුරු සම්බන්ධයක් දැනෙන්න පුළුවන්. සමහරු මේ හඳුන්වන්නේ ඥානාලෝකය ලෙසයි. තවත් සමහරු අවුල් ජාලාවක් ලෙසයි. ඒ ඔබේ මනස වඩා විශාල, ලස්සන හෝ අතිමහත් දෙයකට දියවී යනවා වගේ ඔබ එයට රැගෙන එන දේ අනුව. බලපෑම පහව යද්දී සිතුවිලි සංසුන් වෙනවා. ලෝකය සෙමින් නැවත ගොඩනැගෙනවා. ඔබට සාමකාමී, කෘතවේදී හෝ චිත්තවේගීව විවෘත බවක් දැනෙන්න පුළුවන්. නමුත් සමහරුන්ට එය දින ගණනාවක් පවතින ව්‍යාකූලත්වයක් හෝ කාන්සාවක් ඉතිරි කරයි. සයිලෝසයිබින් ශාරීරිකව ඇබ්බැහි කරවන්නක් නොවුනත් එය ඉතා ප්‍රබලයි. පැරණි රටාවන් බිඳ දැමීමට එය මිනිසුන්ට උපකාරී විය හැකි වුණත් වැරදි පරිසරයකදී කලබලකාරී බවක් හෝ මනෝවිකාරී තත්ත්වයන් නැති කළ හැකිය. බිම්මල් ඔබට අලුත් දෙයක් පෙන්වන්නේ නැත. ඒවා කරන්නේ දැනටමත් ඔබේ මනසේ ඇති දේ හෙළිදරව් කර පෙන්වීම පමණි. බෙන්සෝඩයසපීන්ස් හෝ බෙන්සෝ යනු කාන්සාව කලබලකාරී තත්ත්වයන් සඳහා නියම කරනු ලබන සංසුන්කාරක ඖෂධ වර්ගයකි. ඒවා සාමාන්‍යයෙන් පෙති ලෙස ලබා ගන්නා අතර මොළයේ ක්‍රියාකාරීත්වය මන්දගාමී කරන ගැබා නම් මොළයේ රසායනිකය වර්ධනය කිරීම මගින් සංසුන් බවක් ගෙන දෙයි. එකක් ගිල දෙමු පසු එහි බලපෑම. එය සහනයක් ලෙස දැනේ. මාංශපේශි ලිහිල් වේ. සිතුවිලි සංසුන් වේ. ලෝකයේ රළු බව නැති වී යයි. හදවතේ වේගය අඩු වේ. ඔබේ ශරීරය ලිහිල් වේ. ආතතිය පහව වී මීදුමෙන්. උපරිම අවස්ථාවේදී සියල්ල දැනින්නේ සිනිසු සහ ඈතින් නැති ලෙසයි. කනස්සල්ල මැකී යයි. කාලය ගෙවී යයි. නින්ද පහසුවෙන් නෙයි. නමුත් බලය අඩුවන්නට ගත් කල නිදිමත ගතිය අවුල් සහගත බවට හැරේ. මතකය ගිලිහේ. හැඟීම් මැලවී යයි. නිතර භාවිතයේදී මොළයට එය නොමැතිව සංසුන්ව සිටීමට අමතක වේ. බෙන්සෝ අධික ලෙස ඇබ්බැහි කරවයි. විශේෂයෙන්ම નિયમિત මාත්‍රාවට වඩාගත් විට කාලය සමග එයට හුරුවීම වේගවත් වේ. එහෙනම් ඔබට එම සංසුන් බවට තව තවත් අවශ්‍ය වේ. නැවැත්වීම හදිසියේම කාන්සාව, වෙවිලීම හෝ වලිප්පුව පවා ඇති කළ හැකියි. මෙවැනි ඇබ්බැහියකින් මිදීම වෛද්‍ය උපකාර නොමැතිව භයානක විය හැකියි. ඒවා ඔබේ මනස සංසුන් කරයි. නමුත් එම නිශ්ශබ්දතාව ඇබ්බැහි කරවන සුළුයි. මෙහි ඇති අනතුර ඒවා ගෙන එන සහනය නොවේ. ඒවා කෙතරම් පහසුවෙන් ඔබව ඒවා නොමැතිව ජීවත් විය නොහැකි බවට ඒත්තු ගන්වනවාද යන්නයි.